හයි ළමයි කොහොමද ඔයාලට රුවන්ති nails and beauty ඔන්න ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ මම මේ ගැන පෝස්ට් එකකුත් දාලා තියෙනවා. මේ වීඩියෝ එකට කලින් මම පෝස්ට් එකක් සවිස්තරාත්මක පෝස්ට් එකක් page එකේ දාලා තියෙනවා. facial එකක් නිවැරදිව කරන ස්ටෙප් ටික මොනවද කියලා. ඒ පෝස්ට් එක කියවලා බලලා ඔයාලට අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඒ ගැන මම තව පුංචි හැඳින්වීමක් කරන් තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ෆේෂියල් එකක් මූණට දාන්නේ දවස් 28කට පාරක්. අපේ මැරුණු හැම ඉවත් වෙන්න, ඒ වගේම අපේ black heads, white heads වගේ දේවල් ඉවත් වෙලා යන්න, මූණට දීප්තියක් ලබා ගන්න, නැවුම් බවක් ලබා ගන්න මේ වගේ ගොඩාක් දේවල් වලට ෆේෂියල් එකක් අපි මූණට භාවිතා කරනවා. ඉතින් ෆේෂියල් එකේ පළවෙනිම පියවර තමයි ක්ලෙන්ස් කරන එක. සාමාන්‍යයෙන් අපි මූණ පිරිසිදු කරගන්න මෙන්න මේ වගේ ක්ලෙන්ස් එකක් භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එකට ගැළපෙන ප්‍රොඩක්ට් එකක් ඔයා තෝරගන්න අමතක කරන්න එපා. මොකද මේක නම් ඩීම් රෝන් මේක all time skin. ඕනම සමකට මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ක්ලෙන්සර් එක. මේ ක්ලෙන්සර් එකෙන් මුහුණ හොදින් පිරිසිදු කරගන්න ඕනේ. කුණු දූවිලි ඉවත් කරගන්න ඕනේ. ක්ලෙන්ස් කරන පියවරවල් ටිකක් තියෙනවා. ඒ පියවරවල් වලට අනුකූලව මූණ ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මූණ ටෝන කරන්න ඕනේ. මෙන්න මේ වගේ මතක තියාගන්න කිසිම වෙලාවක අපි ටෝන ඇප්ලයි කරද්දී සම්පූර්ණ මූණේ ටෝන ගාන්නේ නැහැ. ටෝන ටැප් කිරීමක් තමයි කරන්නේ. ටිෂු එකකට ටෝන අරගෙන ටෝන ටැප් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ මූණට අපි දාන්නේ ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් එක වෙන්නේ මැරුණු සෛල අපේ මැරුණු හැම ඉවත් වෙලා යලි නැවත අලුත් හැමකට මඟ පෙන්වන එක. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ අපි මූණ ස්ටීම් කරගන්න ඕනේ. ඒ කියන්නේ උණු වතුර හුමානේ මූණට අල්ල ගන්න ඕනේ. ඒක ස්කින් එකේ ටයිප් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් නම් විනාඩි 8ක් විතර මූණ ස්ටීම් කරගන්න ඕනේ. අනිත් ස්කින් වලට නම් එහෙම ඊට අඩු ප්‍රමාණයක් ස්ටීම් කරගත්තට අවුලක් නැහැ. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ට් එකක් ආධාරයෙන් අපේ මූණේ තියෙන black heads, white heads සියල්ලම ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ ටිෂු එකක් තියලා මුළු මූණම පිස දාන්නට පස්සේ ඊළඟට මසාජ් ජෙල් එකෙන් මූණ මසාජ් කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මසාජ් එක ෆේෂියල් එකකදී මසාජ් එක මූණට දෙනකොට මසාජ් එක ඉවර වෙනකම්ම අපේ අත මුහුණෙන් අහකට නොගත යුතුයි. අපේ අත් දෙක පාවිච්චි කරලා කරනකොට අනිවාර්යයෙන්ම එක හතක් හෝ මුහුණේ තිබිය යුතුමයි මසාජ් එකේදී. ඉතින් අන්න ඒක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මසාජ් එක කරද්දී. ඊට පස්සේ මසාජ් එකෙන් පස්සේ මද රස්නේ උණු වතුරෙන් තමයි අපි මූණ තෙත මාත්තු කරගන්න ඕනේ. ස්පොන්ජ් එක මද රස්නේ උණු වතුරෙන් තමයි ස්පොන්ජ් එක පොගන්න ඕනේ. ඊට පස්සේ ෆේස් පැක් එකක් අනිවාර්යයෙන්ම මූණට ආලේප කරන්න ඕනේ. මසාජ් එකෙන් පස්සේ ෆේස් පැක් එකක් අනිවාර්යයෙන්ම මූණට ඇප්ලයි කරලා මේක තියන්න ඕනේ. කාලයක් තියෙනවා. දැන් මේක නම් සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ තියන්න ඕනේ. ෆේස් පැක් එකක්, ෆේස් මාස්ක් එකක් තියන්න ඕනේ. කාලයක් තියෙනවා අපි ආලේප කරලා. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. සහ ඊට පස්සේ තෙත ස්පොන්ජ් එකකින් අපේ පැක් එක හිමීට ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ටෝනර් එකක් තමයි මූණට ආලේප කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිම පියවර ඉතින් ටෝනර් එකෙන් පස්සේ අන්තිම විදිහට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හෝ සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම අපේ මූණට ඇප්ලයි කරන්න ඕනේ. මේ ටික තමයි සරලවම ෆේෂියල් එක ටික. ඉතින් ඊට පස්සේ ෆේෂියල් එකක් කරාට පස්සේ එයා අවුවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. සහ හෙවි මේකප් දවස් 2ක් යනකම් භාවිතා කරන්න එපා. පැය 6ක් යනකම් මූණට කිසිම ආලේප කරන්න එපා. ආය වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම බයි බයි.